ආයුබෝවන් ස්මාර්ට් හෙල්ත් ටෝක් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් කතා කරන්න කැමති නමුත් අපේ සෞඛ්‍යයට අතිශයින්ම වැදගත් මාතෘකාවක් ගැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නැතිනම් STIs. STIs කියන්නේ මොනවාද? ඒවා වැළඳීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද? ඒ වගේම ශ්‍රී ලංකාවේ නොමිලේ අවශ්‍ය සහ රහස්‍යව ප්‍රතිකාර ලබා ගත හැකි ආයතන මොනවාද කියලා අද අපි පැහැදිලිව කතා කරමු. STIs කියන්නේ ලිංගික සම්බන්ධතා හරහා එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදන සහ රෝගයි. යෝනි ගුද හෝ මුඛ සංසර්ගය හරහා මේවා බෝවිය හැකි. බෝව කරන විෂබීජාණුව අපිට STIs වර්ග 3කට බෙදන්න පුළුවන්. 1. බැක්ටීරියා, සිෆිලිස්, ගොනොරෙයා මේවා ප්‍රතිජීවක වලින් සුව කළ හැකි රෝග. 2. වෛරස්, හර්පීස්, HPV මේවා සුව කළ නොහැකි නමුත් ඖෂධ වලින් පාලනය කළ හැකි රෝග. 3. පරපෝෂිත, ට්‍රයිකෝමෝනියාසිස් මේවා ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝග. වැදගත්ම කාරණය බොහෝ දෙනෙකුට STIs වැළඳුනොත් කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. ඒ නිසා තමාට රෝගය තිබෙන බව නොදැන අන් අයට සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා. වැළැක්වීම සඳහා ප්‍රධාන උපදෙස් 3ක් අපි කතා කරමු. 1. කොන්ඩම් භාවිතය. සෑම ලිංගික එක්වීමකදීම නිවැරදිව කොන්ඩම් භාවිත කිරීම STI සහ HIV වැළැක්වීමේ වඩාත්ම ඵලදායී ක්‍රමයයි. නිවැරදිව භාවිතය යනු සංසර්ගයේ මුල සිට අග දක්වාම එය භාවිතා කිරීමයි. 2. එන්නත්කරණය. HPV මානව පැපිලෝමා වෛරසය. එන්නත මගින් ලිංගික ඉනන්නන් සහ ගැබ්ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගත හැකි. හෙපටයිටිස් B එන්නතද වැදගත්. 3. සෑම විටම පරීක්ෂා කිරීම. ඔබ ලිංගිකව සක්‍රිය නම් විශේෂයෙන් නවසහකරුවන් සිටී නම් රෝග ලක්ෂණ නොමැති වුවොත් ඔබ නිතිපතා සායන තුලින් පරීක්ෂාවකට ලක්විය යුතුයි. 4. විශ්වාසවන්ත සම්බන්ධතා. විශ්වාසවන්ත අන්‍යෝන්‍ය වශයෙන් ඒකීය මොනොගමස් සම්බන්ධතා පවත්වා ගැනීම ඔස්සේ සමාජ රෝග වළක්වා ගත හැකි. ඔබට STI ඇති බවට සැකයක් ඇත්නම් කළ යුතු හොඳම දේ කුමක්ද? කිසිවිටකත් ෆාමසියෙන් බෙහෙත අරගෙන තනියම ප්‍රතිකාර කරන යන්න එපා. එය රෝගය සුව නොකර සංකූලතා ඇති කල හැකි. කළ යුත්තේ ශ්‍රී ලංකාවේ රජය මගින් නොමිලේ ලබා දෙන සේවාවන් වෙත පිවිසීමයි. අපි දැන් කතා කරමු ලංකාවේ ලිංගික ආශ්‍රිත රෝග පිළිබඳ ඇති සායන් මොනවද කියලා. 1. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS මර්ධන වැඩසටහන. ලංකාවේ ප්‍රධානතම මධ්‍යස්ථානයයි. ඔබට මෙම ආයතන සම්බන්ධ කරගත හැකි ආකාර ලෙස ලිපිනය 29 දෙසාරම් ප්ලේස් කොළඹ 10. දුරකථන අංකය ලෙස 01126663. වෙබ් අඩවිය www.aidscontrol.gov.lk වශයෙන් මෙම ආයතනය සම්බන්ධ විය හැකිය. 2. රජයේ රෝහල් වල ලිංගාශ්‍රිත රෝග සායන. රට පුරා රජයේ රෝහල් 40ක අධික සංඛ්‍යාවක මෙම සායන ක්‍රියාත්මක වෙන අතර මූලිකව මහරගම, ගාල්ලා, මාතර, කුරුණෑගල, අනුරාධපුර, යාපනය, කණ්ඩි, බදුල්ලා, රත්නපුර ශාඛාවන් ප්‍රමුඛ වේ. මෙහි සේවා නොමිලේ ලැබේ සහ රහස්භාවය පවත්වා ගනී. STI කියන්නේ සූ කළ හැකි හෝ පාලනය කළ හැකි තත්ත්වයන්. සමාජයේ බිය නිසා ප්‍රතිකාර ප්‍රමාද කරන්න එපා. එය ඔබට සහ ඔබ ආදරය කරන අයට අනතුරුදායක විය හැකි. ඔබට සැකයක් ඇත්නම් කරුණාකර පසුබට නොවී NSACP හෝ ළඟම ඇති STD සායනය වෙත යන්න. මේ තමයි ස්මාර්ට් හෙල්ත් ටෝක් එකේ අපි ඔබට දෙන ස්මාර්ට්ම සෞඛ්‍ය උපදේශය. අද අපි කතා කළේ STI ස්කෑන්. මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන. වීඩියෝවට like එකක් දාලා යාළුවන්ට දැනගන්න share කරන. ඔබගේ අදහස් පහතින් කොමෙන්ට් කරන. නිරෝගීව ඉන්න ස්මාර්ට් හෙල්ත් ටෝක් සමගින් රැඳී සිටින්න.